Hello ළමයි, welcome to my YouTube channel. මගේ නම ලෝචනා. මේ මගේ පළවෙනි vlog එක. අද අපි day out එකක් යනවා. ඉතින් අපි කතා වුණේ 9:00ට පිටත් වෙන්න. හරිම සතුටුයි කියන්න. 9:45 වෙද්දි මම ගෙදර. එහෙම තමයි. ඉතින් ගෑනු ළමයි නේද? කොහොම හරි ඉතින් අපි 10 වෙද්දි පික්නික් එක දාගෙන ගමන යන්න පිටත් වුණා. මට කියන්න මතකුණානේ කොහෙද යන්නේ කියලා. අපි යන්නේ කැකුලන්ද resort එකට. කුරුණෑගල ඉඳලා කිලෝමීටර් 13ක් විතර එහයින් තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි ලොකේෂන් එක බලුවම ඔයාලටත් පේනවා ඇති. හරිය ලස්සනයි ගමක් ඇතුලේ තියෙන්නේ. අපිට චෙක් ඉන් වෙන්න තිබ්බේ 9ට. ඒ වුණාට අපි අද 9:00ට පව වෙලා ඉඳන් ගියපු ගමන්ම වෙල්කම් ඩ්‍රින්ක් එක ගත්තා. මේ ඉන්නේ මම. පේනවනේ කණ්ණාඩිය දැක්කාම ඉතින් ඉන්න බෑ. ඊට පස්සේ අපේ රාජකාරිය පටන් ගත්තා. ෆොටෝස් වීඩියෝස් ගන්න එක. අහක බලාගෙන ඉඳි රැන්ඩම් වීඩියෝස් ගන්න එක. පේනවනේ ඉතින් පැත්ත බලාගෙන ඉඳි හරිය ලස්සනයි කියලා මම හිතාගෙන ඉන්නේ. කමන්නේ ඉතින් මම ලස්සනයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ ඉඳ අහක බලාගෙන ඉඳි ෆොටෝස් වීඩියෝස් ගන්න කියලා මම ඉතින් අර ගියපු අක්කලාට වද දිදී තමයි හිටියේ. එයාලත් ඉතින් මට අරන් දුන්න ෆොටෝස්. ඊට පස්සේ මම පොඩ්ඩක් මී ටයිම් එකක් ගත කරා. ඔයාලා බලනවා ඇති මූ මොකද මේ මෙතෙන් සසර කරකිල්ල වගේ ඉන්නේ කියලා. අනේ එහෙම නෑ හරි දාලෝ. තනියම ඉඳලා ඇති වෙලා මම ඊට පස්සේ රවුමක් දාන්න ගියා. එතකොට අර අක්කලා බැඩ්මින්ටන් ගහනවා. මම ඔය hina වෙන්නේ යාලා මට විහිළු කරනවා. අවුවෙම සන් ක්‍රීම් ගාගෙන 12ට විතර පූල් එකට බහිනවා. ඉස්සරහින් කෑලි දෙකක් කපාගෙන ගුම් ජැන්දි කියලා මම හිතාගෙන ඉන්නේ. හැම වෙලේම කෑලි දෙක එහාට මෙහාට කර. කොහොම හරි මම ඔතන ගියපුවම ඒ අක්කලා කියනවා ඔහොම නම් බෑ වොයිස් කර එන්න ඕන. අනේ මට එහෙම ලැජ්ජයි. ඊට පස්සේ මං චුට්ටක් වෙලා ඉතින් හිටියා බහින්නේ නැතුව පූල් එකට. මොකද වෙන්නේ කියලා බලාගෙන. ලොකේෂන් එක ලස්සනයි නේද? ඔය පේනවනේ ඉතින්. ඔය මම කෑලි දෙක කපාගෙන ඉතින් ඒක හදාගෙන ඉන්නවා හැම වෙලේම. බලන් ඉඳලා ඊට පස්සේ මමත් ඉතින් අර ගිනි මද්දානයෙන් පූල් එකට බැස්සා. එඩිට් කරද්දී දැක්කේ ඔයාලා දැක්කද? අපේ අක්ක කෙනෙක් මාව දැකලා එහාට යනවා බය වෙලා වෙන්නේ නැති. භයානක ජීවියෙක් නේ ඉතින් මම. වතුරේ ඉඳලා ඉතින් ඊට පස්සේ බඩගිනියනේ. අපි ලන්ච් එක ගත්තා. ෂේප් අවුලක් නැහැ. ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් තිබ්බේ. මම චොක්ලට් වල තමයි ප්‍රිය ඉතින්. කාලේ ඉවර වෙලා එහෙම ඉතින් අපි කයියක් දාගෙන නිදහසේ හිටියා. මමත් ඉතින් ඔන්චිල්ලා පැද නිදහසේ ජීවිතය ගැන මෙනෙහි කරා. ජීවිතේ මොනතරම් සුන්දරද කියලා. වෙන්න ඇති මං හිතන්නේ. මං එහෙම හිතන්නේ නැති. නෑ අනේ මට කම්මැලි වෙලා තිබ්බේ. අර දවල් වෙන්න කම්මැලි. ගෙදර යන්න උවමනාවක් තමයි තිබ්බේ. කට්ටියනම කම්මැලි හින්දා ගෙදර එන්න කතා වුණා. කොහොම හරි පික්නි වෑන් නැති හින්දා වීල් දෙකක් දාගෙන තමයි ආවේ. වීල් එකේ මග එද්දි තමයි මතක් වුණේ ඉවිනිං ස්නැක් එකක් ගත්තේ නෑ කියලා. අයිස් කොෆි හිතින් රස විඳින ගමන් ගෙදර ආවා අපි.